මුදලාලේ පාරිපොදේ කිව්වනම් දෙන්න. ණයට දෙන්නේ අද දෙන්න බෑ. අනේ අදට විතරයි මුදලාලි. බෑ අද දෙන්න බෑ. ණයට කියා කී දෙනෙක් කියනවාද කියපන්කෝ. පොත් ටික දිකම් බොකොල ලියවෙලා. වැඩන්නේ. ණයට දෙන්න. ඔය තියෙන ණයට ගෙවලා දාපන්. ණයට දෙන්නම් මම උඹට. ඈ සල්ලි තියනවා නම් ගෙවන්න තු ඉන්නවද යකෝ? උඹලා පොත් විතරද ණයට දාන්න දෙන්නේ? එයා පණයෙන් බැන්නේ. අම්මා මොකද බං කා දෙන්නේ? හැමෝම අම්මට ගහන්නේ. මේ හීනෙලු ගහනවා මුළුත් ගහනවා. උඹට මොකක්ද දැක හීනේ ගියා කොට. මේකයි බං හීනේ. ඔන්න ඕකයි බං හීනේ. මේ දැන් හිට උදේ මෙයාම මේ මාළුව දෙන්න 3 දෙනෙක් කරලා විකුණලා මේ මම එන්නේ නැහැ මාළු අල්ලන්න. නයිටි ගෙවන්න. මම එන්නේ නැහැ. උඹ එන්නේ නැත්තම් පව්කාර වැඩවල කැමති නැහැ. මේ ඵලයන් බෑන්න. ණය ගෙවන්නේ උඹේ මොනවද දීලාද? මම ණය උන්නේ නැහැ. ඔබේ ණය උනේ. මේ ඵලයන් බෑන්න. ඊට මේ ගාවේ තින් බතා වගේ මේ ඵලයන් බයි යන්න. දැන් ඉතාවකම ඔබේ යන මොකද බලන්න මන්න මේ උදේ මාළුව කතා කරන්න. බං සිරිමාලෝ මේ සපු මලා කොහෙද ගියේ? මොකද්ද වැඩක් තියෙනවද කිව්වා නේද? මේ මාළු දෙන්නේ 3 දිනක් තල්ලලා මේ ණය ටික බේරලා දාන්න ඕනේ බං නැත්තම් මේ අපිට හැමදාම මට හීනනුත් එවුනේ අර ගුටි කන තියෙන්නේ. තෝවා කියන මාය හැටියට මාළු ඉබර්ලෝට් එකක් වත් ගන්නද? කත්තවේ දන්නේ අපේ කරුමෙට බං. මාළුත් නෑ. මේ දවස්වල මාළුන්ගෙත් වෙන ලොකු සීන් බං. නේද කියන්නේ? නිකන් දෙන එක කන්න බෑනේ. ඇත්තටම ඔය සපුමල අපිට බොරුවක් කරන්න එපා. ඒක තමයි. දැන් ඌත් ආවනම් තවත් අල්ලන්න තිබ්බනේ. ඒ මොකක්ද බං අර? the million what the hey yang udah lawan සිටියමගේ ලකුණක් මේ. මේ නිදන් සිටිය මත දන්නේ බා. මේ තියෙන්නේ අපේ ගමේ අර ඇලපාර බා. මේ අර යන්න තියෙන්නේ. අර පාරේ නෙමෙයි අර අලි පාරේ යන්න තියෙන්නේ බා. අර යකෙක් ඉන්න තැනකුත් පෙන්නනවනේ බා. නේද? මේක නිදන් සිටියම අබ්බා. ගොඩක් වටින දානයක් වගේ. ඔව් අපේ ගමෙන්ද කොහෙද යන්න තියෙන්නේ? දැන් ඉතින් මෙවෝන් නෑ. මේ තියෙනවනේ. එට උදේම කියපන් සපුමලාට එන්න කියලා. මේ අතන මේ කැලේ තියෙන මේ මෙතන අර ඇලෙන් කොට වෙලා යන්නේ. එතන කැලේට එන්න කිව්වා කියලා ගියාම මං කිව්වා කියලා. එන හෙට උදේම වැඩේ පටන් ගන්න ඕනේ ඈ. දැන් යමු.
පැත්තද හරි පැත්ත. ගමන යන්න ලෑස්තිද? පැත්ති. අරන හැබැයි ටිකක් බයත් වගේ මේ කන කැලෑවක් නේද? එහෙනම් let's go. යන්න මොන සාරි. අනේ මේ මොනුන් ඉන්නවද දන්නේ නැහැ. ඒ කන්න දෙයක්වත් ගත්තේ නෑ බං. මොනවා කන්නද බං? දැන් ඉතින් නිදාන එකක් සම්පස්සේ ඇද්ද කන්න දෙයක් නැති මේ මට බලන්න පිටයක් ඕනේ. ආදින රසයි රොටි වගේ පින්සා නෙවෙයි මේ තත් ගාලා යනවා ගන්න. ඒ දෙනවතොට මේ දඟ තිබ්බ නැද්ද? දඟ තිබ්බ නෑ නේද? මොකද කියලා නේද තිබ්බ. බලලා මේවන් ඉතින් බන්නේ බා. යම මොකක්ද දැක්කේ? Wari. Oppa. Yo, barang apa? Yana tena pada kano, yana tena iting iwarai. Ya malla. Paduwe paleyalla ban me bada gannadu. Urageyadu so. මෙතනින් අම්මට සිදිවෙනවා. කවුදකෝ මේ කැලෑ මැද්ද ගහක් හිටෙව්වේ? ගහක් හිටවන්න කියලා ගහක් හිටවන්නේ නැහැ. අතා පළයක් අලා. ඉලාබිටිය තිය. මස්තු ඇති වලාන් යන්නේ. කොහේ නෙවෙයි මෙහි. මෙතන මොකද බුදියා වගේ නේද? අනේ ඔය බුදිය පෙවනේ මෙහි වරේ. कोई ज्ञानी बुद्धि पता नहीं सीधी मालो मत कक्का बराइवा ඒක තමයි දැන් මොකද කරන්නේ දැන් ඉතින් ඵලයන් අර කැලේකටවා බලපන් කොමුගේ පුකේ ඔය හිතන කොලේ දිර බලන්න අද්ද මං යමු අම්මෝ කොපියා ගන්න කොලේ නේතිය හරි එතන නේ බා යමල් දැන් පරක් වෙන්නේ නැතු. වැඩේ හරිද ලොක්කා? වැඩේ හරි බම් මාර සනීපයක් ඈ. හරි දෙනා රැඩිය මරුවට රිව්ව හැකි බං කැලේ බං. මේ ගනින් ගඳ තමයි ඉතින් මේ සෙන්ට් ගහලා නෑනේ කැලවල වල. යමල් පරක් වෙන වෙට් එකවත් ගඳක් දෙන්නේ. නෑ යන්නේ. මේ කුක කියලාද කොහොමද? දැන් නම් බම් මේ ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ බා. යාර පණ්ඩෝ. මේ වතුරේ පාද. මේ වතුර බොන්නේ කොහෙද බං හිලන්නේ මේකේ. මිනිස්සු. මේ දැන් නම් බං ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ බා. තව චුට්ටයි බං තියෙන්නේ බා. අර හරකෙක් වගේ ඌරේ කූල් පැටික් වගේ කික් කියා ඉන්නවා නේද? ඕ මේ පැත්තේ ඉන්නවා තාම ආවේ නෑ. කරමුද එක්ක අල්ලගෙන. ඉන්ජු කියන් බලන්න. ඉන්ජු. නිදි ඇති බං. නිදි. sorry. එයා මෙන්න යමන්ද? මං කිව්වනේ කලින්ම එන්නත් බෑ වගේ කියලා. මොකද්ද බං මේ වෙන්නේ? අන්ද බද්දත් එහෙනවද?
මේ නාදු නාදේ අපි යන්නේ නේද? ආවන්න නිකන් වෙවුනවත් වගේ. කවුරු ඉන්නවත් දන්නේ නැහැ මෙව්වගේ බා. අපි යන්න. ඌරු පැටියවත් නැහැ නේ ඉතින්. මොන ඌරද? සෝකා දැන්වත් යන්න අපි. ඉන්න කාබා. නෑ දැන් මේ ආපු ටිකේ ඉදානේ අරගෙන මේ යමා. කිව්වා මම බඩ ගන්න එපා කියලා. යන්න බෑ යමා මේ ටුස්ස දුරයි තව දෙන්නේ. ගහපියෝම ඔකට යකෝ මේ බය වෙලා ඉන්න නම ගොන් අතර ගන්න එපා. ඌ බං බලපන්කෝ. යකෝ හොස් ගාලා ගියා. අක්කේ පූතල්මයි ගන්නෙ. යමල්ලා මම කිව්වා එන්න ඕනේ නැහැ මේ යමල්ලා. කියලා. ඒ මයි කකුල් දෙකක් පාන නැති වගේ ගියා බං. කිය. සුද බං. මං කිව්වා එන්න ඕනේ නැහැ. Abang! එහෙම ගියොත් බං තමයි අපිට චූට්ටම චූට්ටයි තියෙන්නේ. චූට්ටම චූට්ටයි. ඇත්තට මේ දානේ ගත්තාම අපි ඉතින් ආයි අපංගෝ අම්බෝ මේ නිදානේ අයිතිකාරයා මෙච්චර කටක විදියට ඇයිදන්නේ මේ පාරේ. දැන් මේක ගත්තාම අපි රජවරු වගේ තමයි බං. අය දැන් ළඟයිද ලෝකා? ලංකායි තව චූට්ටයි. පොඩ්ඩක් ඉඳ බං මේ සරණත් එන්න ළඟයිලු අවුලන්නේ මන් නම් මේ සරන් ගැන කිදානන්නේ නැහැ. දැන් කෝටි ගණන් ආයි බලන්න මේ වැල දෙහිම අත තියන්නේ. පුදුම වැල් මේ බණ්ඩෝ පොඩ්ඩ දුරයි නේ. හරි සපු මොලෝ. නිදානේ මේ ළඟම තියෙන්න ඕනේ. වරිලා එන්න. මේ නිදානේ අම්බිදා පයිසා හොටල් එකේ මම යනවා මට බඩගිනි. යමංගෝ. මේ මොර මිනිහත් එක්ක බෑ බං එනනම්. ආයි අර ඉතින් අනිත් එක තාම රිදිනේ මේ දැන් නම් මට හිතෙන්නේ ළඟයි වගේ බං මට ටිකක් අමුතු සතුටකුත් දැනෙනවා. ඒ තියෙන්නේ නම් මෙතන. එතන කෝකට තාරලා බලමු. අම්මට සීරි මේ තියෙන්නේ මම බඩ. අපි ගොඩ ගියා මල්ලේ. අඩ ගනි උඩට. නන්තා තේරදේ. අරුවේ. ගනිල්ල. මේකට මොකද අපි කරන්නේ අරගෙන මම නම් ගමේ තියෙන ඔක්කොම ණය ටික බෙද මේ ණය ගත්තේ තෝම ගෙව පංගිට. අර සුනිලට මෙහෙම දෙන්නේ ඕම මම නම් උඹලා ඔක්කොටම කලින් ජොකෙක් ගන්න. ඒක මොකද? එරවල්. මේ තියෙන්නේ මට බලන්නකො ජොකෙක්. එකකින් බල්ලා. අපි ඕක ගන්න දෙයක්ව මෙතෙන් එනකන් ආයේ මෙතන තුර දෙකින් මහම් මේවට තමයි යමයි යන්න. මේ වගේ නිදන් තියනට ඇදියෝ. දයි මට දෙකේ දාලා
අර කර මර ජලාවත් උත්තන් එනවා. කොහොමද පාට සෙල යන්නේ තියෙන්නේ? කියපියවා. වස්තුව බං. අනේ යම යන්න බා. පුදුම අමාරුවක් තියෙන්නේ මුට. යන්න වෙනවා ඉස්පිස් ගන්න මුට. මේ හිඟන්න නෙවෙයි වෙන්නේ මේ බලක් කපන්න වැඩලෙන්න වෙන්නේ අපිට. ආවා නිදානයක් පස්සේ ආවා. ඒ වුණාට මට ඕන කරන ගමට හම්බුණානේ. අම්බෝ මේ හරිය නේ බං අර තිරසනයි tie. මේක තමයි මොකක් වෙයිද දන්නේ නැහැ. බය වෙන්න එපා බං. ඌ මැරෙන්නේ මං ගාපුට එන්න. මේ උඹේ සෝට් නිකන් මේ සමනලේ ඉන්නේ බං උඹ. ඉවතට ඩෝ ඒ උඹලා කොහෙද බං ගියේ? අඩෝ මට බයයි බං. ඒ ඇරපන්ඩෝ. අඩෝ